අයිබෝන් පුතේ පහුගිය ටිකේ අපි මේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ටික ලේසි කරන වීඩියෝස් දෙකක් කරා. අද මේ තුන්වෙනි වීඩියෝ එකේ කරන්නේ මං හිතනවා සමහර අය ඒකෙන් මට WhatsApp කරලා එහෙම තිබුණා ඒ ප්‍රශ්න කරලා ඒවයි තියෙන පොයින්ට් ලියලා එහෙම තමයි ළමෙක් විභාගේ පාස් වෙන්නේ නේද? තමනුත් ගුරුවරයාත් එක්ක වැඩ කරන අතරම තමනුත් කොච්චර ප්‍රමාණයක් කරනවද කියන එක මත තමයි විභාගයක් පාස් වෙන්නේ කියන එක හැමතිස්සෙම මතක තියාගන්න. අපි බලමු අද අපේ මේ වීඩියෝ එකෙන් මේ තුන්වෙනි පේපර් එකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා බලමු අපි. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේකේ ප්‍රශ්න අහන්නේ මේ 78 ප්‍රශ්න ටික තියෙන්නේ ප්‍රශ්නාංක 26 ඉඳලා 30 වෙනකන්. ඊට උඩත් එකක් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් පහුගිය කාලවකවානුවේදීම 78 ප්‍රශ්න ටික ඇහුවේ අර කොටුවක් දෙන්නේ සත්‍ය අනේ ඒකෙන් නේද ඇහුවේ. හොඳයි. දැන් එතකොට අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම මේකේ මේ ප්‍රශ්න ටික 26 සිට 30 දක්වා දී ඇති ප්‍රශ්නවලට අදාළ ප්‍රකාශ දෙක බැගින් දීලා තියෙනවා. අදාළ යෙදුම් යුගලය සම්බන්ධයෙන් එක වගුව සඳහා වන යොමුවේ සඳහන් කියලා මෙහෙම 1 2 3 4 5 කියලා ලකුණු කරන්න කියලා කියනවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. අපි බලමුද ප්‍රශ්න පහට යන්න. සාමාන්‍යයෙන් බැලුවොත් 26 වෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙම අහලා තියෙනවා. 26 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සමස්ත ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් ලෙසටගෙන ජනතාවගේ ඡන්දයෙන් තොරයි. ඒක හරිනේ නේ. ලංකාවම එක ඡන්ද කොට්ටාසයක් ලෙසගෙන ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති තෝරනවා. ඔබේ මේ කාල වෙනකොට ඔයා පහුගිය ජනාධිපතිවරණේ 2024 දී ඔබට මතක ඇති ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් නිශ්චිත නිල කාලයක් හිමි වෙනවා. ඒ නිල කාලය වෙනුවෙන් සමස්ත ජනතාවගේ ඡන්දයෙන් තෝරගන්නවා. ජනාධිපති වෙන්න 50% ගන්න ඕන. 50% ගත්තේ නැත්නම් දෙවෙනි මනාප ගණනය කරා යන බව අපි දන්නවා. මේක හරිනේ. මේක සත්‍යයි. එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට තරඟ කිරීමට නම් පිළිගත් පක්ෂයකින්ම තරඟ කළ යුතුය. හරිද? පිළිගත් පක්ෂයකින්ම තරඟ කරන්න ඕනිද? මතක නැහැ. ගිය සැරේ නෑ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පිළිගත් පක්ෂයකින්. පිළිගත් පක්ෂයක් කියන්නේ ඉලෙක්ෂන් කමිෂන් එක විසින් පිළිගත් පක්ෂයක්. දේශපාලන පක්ෂයකින් තරඟ කරන්න පුළුවන්. මගේ මතකෙ නිවැරදි නම් එහෙම තරඟ කරනකොට නාම යෝජනා බාර දෙනවා නම් රුපියල් 50000ක අප මුදලක් තැන්පත් කරන්න ඕන. ඊට අමතරව ස්වාධීනව තරඟ කරන්න පුළුවන්. ස්වාධීනව තරඟ කරන්න පුළුවන්. හැබැයි ස්වාධීනව තරඟ කරනවා නම් එයා දැනට සිටි හෝ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් වෙන්න ඕනේ. දැනට ඉන්න හෝ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයෙක්. අතීතේ කුමන හෝ කාලයක හිටිය කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම කෙනෙකුට ස්වාධීනව මේ ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන්. එහෙම නේද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ මැතිවරණයට ආවේ. එතුමා පක්ෂකින් ආවේ නෑනේ. එතුමා සිලින්ඩරේ ලකුණ ඉල්ලගෙන ස්වාධීනව ජනාධිපති ධුරයට තරඟ කරා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි නේද? මේක සත්‍යයි, මේක අසත්‍යයි. සත්‍ය අසත්‍ය නේ. එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට තරඟ කිරීමට නම් පිළිගත් පක්ෂයකින් තරඟ කළ යුතුයි කියන එක වැරදි. ස්වාධීනව තරඟ කරන්න පුළුවන්. හැබැයි ස්වාධීනව තරඟ කරනවා නම් තරඟ කරන්න ඕනි කවුද? දැනට පාර්ලිමේන්තුවේ සිටි හෝ සිටින මන්ත්‍රීවරයෙක්. එහෙනම් සත්‍ය අසත්‍ය තියෙන්නේ අංක 2. අපි ඊළඟ එකට යන්න. ඊළඟ ප්‍රශ්නය 78 ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලය ඇත්තේ කතානායකවරයාට. නෑ නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 අයන්න ආයන්න ඈයන්නේ පාර්ලිමේන්තුව විසිරුව හැරීම සම්බන්ධ විධිවිධාන තියෙනවා. කවුද විසිරවන්නේ? ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුව කැඳවන්නේ වාර අවසන් කිරීම විසිරුව හැරීම කරන්නේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. කතානායකවරයාට පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලය ඇත්තේ නෑ. පාර්ලිමේන්තුවේ සභාවක් කල් දාන එක වුණත් සභානායකවරයා තමයි ඒ යෝජනාව ඉදිරිපත් කරන්න ඕන. කතානායකට අභිමත ආකාරයට බෑ. කතානායකවරයාට හැකියාවක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ තුල മന്ത്രിවරු හැසිරවීමට අදාළ රීති ටික ක්‍රියාවට නංවන්න. එහෙනම් ඒක හරි. සමාන. ඒක වැරදි.
පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයේ ආරම්භයේදී සැසිවාරයක් ආරම්භ වෙන්නේ නිවාණ්ඩු දීලා ආය අලුතෙන් සැසිය පටන් ගන්න. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ අගමැතිවරයාටය. ඔබ හිතනවාද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්නේ අගමැතිවරයා? දැන් පහුගිය කාලේ අනුර කුමාර සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරේ හරිනි අමරසූරිය මහත්මියද? නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට. ඒක රාජ්‍ය නායකයා තමයි ගොඩක් වෙලාවට කරන්න ඕන. එහෙනම් මේකත් අසත්‍ය ප්‍රකාශයක්. උත්තරය අංක 4. එතකොට මේකත් අසත්‍යයි මේකත් අසත්‍යයි. අපි යන් ඊළඟ එකට. ඊළඟ එක මේ ප්‍රශ්නය බලන්න. මේකෙදී 1978 ව්‍යවස්ථාව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ධුරයක් ස්ථාපිත කර නැත. ඔයා දන්නවා අනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 3 වෙනි පරිච්ඡේදයේ තියෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් හදලා තියෙනවා. 1 ශ්‍රේෂ්ඨාධිකරණය, 2 ඔම්බුඩ්ස්මන් වරයා, 3 මානව හිමිකම් කොමිෂන් සභාව. එතකොට මේක නැත කියලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තු පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්ට අපි නමක් දෙනවා ඔම්බුඩ්ස්මන් කියලානේ. ඔම්බුඩ්ස්මන් වරයා කියලා අපි කියනවා. ඒතර ඔම්බුඩ්ස්මන් වරයාට පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් ධූරයක් 78 ව්‍යවස්ථාවෙන් ගෙනහලා තියෙනවා. ඒක 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නවාංගයක් ලෙස තමයි අපි සලකන්නේ. ඒතර මේක අසත්‍යයි. 78 ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ ටක් ගාලා මතක තියාගන්න මූලිකයි තියෙන. පළවෙනි පරිච්ඡේදය ජනතාව රජය සහ පරමාධිපත්‍ය, දෙවෙනි පරිච්ඡේදය තියෙන්නේ බුද්ධ ආගම, තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම්. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට පැමිණිලි කළ හැකි එකම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. දැන් මං කියවනේ මූලික අයිතීන් කඩනොත් යන්න තැන් 3ක් තියෙනවනේ. එකක් ඔම්බුඩ්ස්මන් ගාවට යන්න පුළුවන් මානව හිමිකම් කමිෂන් එකට. හැබැයි මේ දෙකම අධිකරණය නෙමෙයි. ලංකාවේ මූලික අයිතීන් උල්ලංඝනය වුණොත් යන්න පුළුවන් එකම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය තමයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යටින් අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය මේව කොච්චර තිබුණත් මතක තියාගන්න මූලික අයිතීන් උල්ලංඝනය වූ විට පැමිණිලි කළ හැකි එකම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි අපි පැමිණිලි කරන්නේ. ඒතර මේක අසත්‍යයි, මේක සත්‍යයි. අසත්‍ය සත්‍ය තියෙන්නේ 3 නේද? අධිකරණ ආයතනයේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තමයි මේ කියන්නේ. මතක තියාගන්න. ඊළඟ එක අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. මේ වගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් විභාගෙ වෙනකොට අපිට කරගන්න පුළුවන් වුණොත් ඔයාට මේ විභාගයේ පාස් වෙන්න පුළුවන්. අපේ පොලිටිකල් ඇකඩමි ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා. ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට ලොග් වෙලා බලන්න මේ පේපර්ස් බොහෝ ඒ ගෲප් එකට දාලා තියෙනවා. ප්‍රකාශය අංක 1. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැති ලෙස පත් කෙරේ. ඒක හරි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිව කියන්නේ 8 වෙනි පරිච්ඡේදයේ මේ පිළිබඳ සඳහන් වෙනවා. ජනාධිපතිගේ මතය අනුව දැක්කනේ. ඒකෙත් පොඩි ජනාධිපතිට අභිමතයක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ විශ්වාසයේ උපරිම වශයෙන් නැති මන්ත්‍රීවරයා. ඔව්. දැන් මේ කියන විදිහට අගමැති වෙන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕන. පාර්ලිමේන්තුවේ එන්නේ නැතුව අගමැති ධූරයට තරඟ කරන්න බෑ. හරි. අගමැති ඒ කියන්නේ අගමැති වෙන්න බෑ. මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැති ලෙස පත් කරයි. දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ ව්‍යවස්ථාව හදන්නේ ප්‍රංශය දිහා බලාගෙනනේ. ප්‍රංශයේ ව්‍යවස්ථාව නිර්මාණය කරනකොට ජෙනරල් චාල්ස් ඩිගෝල් එයානේ ඔය ජනාධිපති කැබිනට් මිශ්‍ර මොඩල් එක ගේන්නේ. ඩිගෝල්ගේ අනුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන කෙනෙකුට අගමැති වෙන්න පුළුවන්. ඒ වගේම ඇමතිවරයෙක් වෙන්නත් පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෙන්නත් පුළුවන්. වරයෙක් නොවන කෙනෙකුට වෙන්නත් පුළුවන් ප්‍රංශයේ. නමුත් ලංකාවේ නම් ඇමති මණ්ඩලයේ සහ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නම ඕන. මතක තියාගන්න. එහෙනම් ඒක හරි. 78 ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රමය තුල අගමැතිවරයා ඊතරම් බලවත් නොවේ. ඒක හරිනේ. අගමැති බලවත් නොවේ කියලානේ කියන්නේ. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව මෙතන තියෙන්නේ. අමාත්‍ය මණ්ඩලය මෙතන තියෙන්නේ. අධිකරණය මෙතන තියෙන්නේ. ජනාධිපති මෙතන ඉන්නේ. ජනාධිපතිවරයා මෙතන ඉන්නේ. පැහැදිලිද? ජනාධිපතිවරයා ඉන්නේ මෙතන. මෙයා රාජ්‍ය නායකයා, විධායකේ නායකයා, ආණ්ඩුවේ නායකයා, සන්නද්ධ සේවා අනදෙන නායකයා. ඒතර අගමැතිවරයා බලවත් වෙන්නේ නැහැ. මේක ඇතුලේ තමයි අග්‍රාමාත්‍යවරයා ඉන්නේ. 78 ව්‍යවස්ථාවේ කොහොමත් අගමැතිවරයා එතරම් බලවත් වෙන්නේ නැහැ. අගමැති බලවත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිගේ පක්ෂයෙන් පරිබාහිර වෙනත් පක්ෂයකට ගියම විතරයි. එහෙනම් මේක සත්‍යයි. මේක සත්‍යයි. ආණ්ඩු ක්‍රමය තුල අගමැතිවරයා එතරම් බලවත් නොවේ. අපි බලන්න ඕන මේක ප්‍රශ්නාංක 5ද 1ද කියලා බලන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලලා ඉමු එකට. ඊළඟට බලන්න
දැන් මේ ප්‍රශ්නේ බලන්න. 78 දෙවැනි ජනරාජ්‍ය ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව නම් වේ. ඒක හරිනේ. ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව නම් වේ. ඒක හරි. ඔබ දන්නවා 78 දෙවැනි ජනරාජ්‍ය ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව නම් වේ. ඒක හැමෝම දන්නවනේ. හරි. ඒ මන්ත්‍රයන් එය මේක විස්තර කරනවා. එය മന്ത്രിවරු 225කින් යුක්ත වන අතර 196ක් ඡන්දයෙන් පත් කර ගනී. ඒක හරිනේ. ඒක 225යි 196ක් ඡන්දයෙන්. ඊතර 29 ගැන නෑ. හැබැයි 196ක් ඡන්දයෙන්. ඊතර මේ ප්‍රකාශය තවත් මොනව කරනවද? මේ ප්‍රකාශය තව දුරටත් ඉස්සරහට ගෙනහිල්ලා පැහැදිලි කිරීමක් තමයි මේ ප්‍රකාශයෙන් සිද්ධ කරන්නේ. මේ හරිනේ රයිට් මේ ප්‍රකාශයෙන් සිද්ධ කරන්නේ මෙන්න මේකට එන්නේ උත්තරේ අංක 5 තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. මේකට නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ 5. එහෙමනම් ඉස්සෙල් එක බලමු අපි. ඉස්සෙල් එක බැලුවොත් අපිට තියෙන්නේ උත්තරේ එන්නේ අංක 1. මේ ප්‍රකාශය සත්‍යයක්. මේ ප්‍රකාශයත් සත්‍යයක්. මේ ප්‍රකාශය සත්‍යයක්. මේ ප්‍රකාශයක් සත්‍යයක්. මම අර හැමතිස්සෙම කියන්නේ හේමප්‍රිය ගුරු හේමප්‍රිය මෙතන ඔබ කල්පනා කර ඉතින් සර් මෙතන අගමැති ගැනනේ කියන්නේ. මෙතනත් අගමැති ගැන නෑ. අගමැති ගැනම කිව්වට ඒ අගමැතිගේ පළවෙනි ප්‍රකාශය මේ පැත්තෙන් පැහැදිලි වෙන්න එපා. මම කිව්වනේ හේමප්‍රිය ගුරුවරයෙක් හේමප්‍රිය ලේඛකයෙක්. එතකොට සත්‍ය හේමප්‍රිය ගුරුවරයෙක් හේමප්‍රිය දේශපාලන විද්‍යා ගුරුවරයෙක් අන්න 5. එහෙනම් අපි මේ ප්‍රශ්න 5 කතා කළා. ඔයාගේ විභාගයේදී වැදගත්ම වන ඔයාගේ 78 ව්‍යවස්ථාව ලේසි කරන ප්‍රශ්න කීපයක් තමයි අපි ඔයත් එක්ක මේ වීඩියෝස් වලින් කතා කරන්නේ. මේවා ඔයගොල්ලන්ගේ විභාගයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ හරහා ඔයගොල්ලන්ගේ විභාගයේ පහසු වෙලා ඔයගොල්ලෝ කැම්පස් ගිහිල්ලා කවදා හරි දවසක ලෝ ෆැකල්ටි ගිහිල්ලා නේද රටට වැඩදායි ලෝය කෙනෙක් වෙලා තමන්ගේ ජීවිතයත් සමාජ ජීවිතයත් ආලෝකමත් කරයි කියලා විශ්වාස කරනවා. ඔයගොල්ලන්ට පොලිටිකල් සයන්ස් අමාරුයි නම් අපේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක එකතු වෙන්න. ලංකාවේම ළමයි එකට එකතු වෙන ඔන්ලයින් ක්ලාස් එකක් අපි ගාව තියෙනවා. අර මේ වීඩියෝ එක යටින් යන නම්බර්ස් වලට කතා කරලා 2025 2026 සහ 2027ත් බොහෝ විට අනාගතයේ මාර්තු විතර වෙනකොට අපිට පටන් ගන්න පුළුවන් කමක් ලැබෙවි. ඒ ක්ලාසස් වලට ජොයින් වෙන්න. පොලිටිකල් සයන්ස් හරි ලේසි විෂයක් හරියට ඉගෙන ගත්තොත්. එහෙනම් අයිබෝවන්